වාසනාවන්ත දවසක් වේවා. එතකොට දැන් විවාහය ගැන කතා කරේ නැහැනේ නේද? ඒතර විවාහය ගැන කතා කරමු චුට්ටක් නේද? එතකොට අපි පළමුවෙන්ම මේ සුදුසු සහකාරය සොයා ගන්න ඕන නේද? එතකොට මම කලිනුත් ඔයාලට කිව්වා මේ සුදුසු සහකාරය හොයාගත්තේ නැත්නම් ලොකු ගැටලුවකට අපි මුහුණ දෙන්න වෙනවා. නේද? තේරුණාද? අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕන. එතකොට මේ සුදුසු සහකාරය පුතේ අපේ දෛවයේ අපිට මුණ ගැහිලා තියෙනවා. පුතේ සුදුසු සහකාරය දුප්පත්ද පෝසත්ද රිච් ෆැමිලි එක වෙන්න පුළුවන්. ඒකට පුවර්ටි ෆැමිලි එක ඉපදෙන්න පුළුවන්. එයාගේ බර්ත් එක මේ බ්‍රෝන් එක වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් තියෙනවා. ඒතකොට රිච් ෆැමිලි එක පර්සන් කෙනෙක් පුවර්ටි ෆැමිලි එක පර්සන් කෙනෙක් එක්ක කනෙක්ෂන් එකක් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා දුවේ පුතේ. ඉතින් මෙයා දුප්පත් කියලා අහක දාන්න එපා. නිග්ලෙක්ට් කරන්න එපා. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ දෛවයේ සහකාරී ඉපදලා ඉන්න පුවර්ටි පීපල් එක පුවර්ටි ෆැමිලි එක නේද? එතකොට ඔයාගේ දෛවයේ සහකාරී ඉපදලා ඉන්නේ රිච් ෆැමිලි එක රිච් මේ පර්සන් කෙනෙක් පීපල් කෙනෙක් වෙන්න පුළුවන් නේද? එතකොට පීපල්ස්ලා වෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ කතා කරන්න සීරියස් මේ අයිඩියාස් තියෙනවා. එහෙමනම් මේ දැන් විවාහය ගැන කතා කරනවා. එතකොට අපේ සුදුසු සහකාරය අපිට පේස් වුණාම දුවේ පුතේ තරුණ දරුවනි පොඩක් ඩිස්කස් කරන්න මේ පොඩක් මේ එයාට පේස් වෙන්න එයාත් එක්ක පොඩ්ඩක් කනෙක්ෂන් එකක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න මේ සුදුසු සහකාරය හම්බුණා. හරිද? අන්ඩර්ස්ටෑන්ඩ් කරගත්තද? හරි. ඊට පස්සේ මේ සුදුසු සහකාරය සමග තමයි අපි විවාහය සිද්ධ කරගන්න ඕන. පුතේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් ටිකක් පොඩ්ඩක් ඔයපි සර්ච් කරලා බලනවානේ නේද? එතකොට ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් මැච් වෙනවා. සමහරට මැච් වෙන්නේ නැහැ නේද? රිච් ඇන්ඩ් පුවර්ටි ෆැමිලි දෙකක් අතර තියෙන එමවුන්ට් එකක් තියෙනවා. එතකොට හරි රයිට්. එතකොට මේ සුදුසු සහකාරය හරි ගැටලුවක් නැහැ. ජොබ් එකක් නැහැ, ඉගෙනගෙන නැහැ, පහත් ජොබ් එකක් කරන්නේ නේද? එතකොට ඒ වගේ තියෙනවා. එතකොට පුතේ චුට්ටක් ඩිස්කස් කරලා යාව චුට්ටක් මේ පොඩක් එයාව චේන්ජ් කරන්න. එයාව චේන්ජ් කරලා ඔයාට වෙනස් කරලා එයාව හදා ගන්න පුළුවන්. ඒ වගේ ඉන්ටෙලිජන්ට් ගර්ල් කෙනෙක්, ඉන්ටෙලිජන්ට් ලවර් කෙනෙක් විදියට ඔයාලා මේ සමාජයට පේස් වෙන්න ඕන. හරි. එතකොට සුදුසු සහකාරය සමග සම්බන්ධතාවයක් ගොඩනගාගත්තේ දුවේ පුතේ මාස 6ක්වත් ඇසුරු කරන්න. සුදුසු සහකාරය හම්බුනහම මාස 6ක් ඇසුරු කරන්න. ඔයාගේ සුදුසු සහකාරය වෙන කෙනෙක්ගේ වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ට අයිති වෙන්න පුළුවන්. කවදාවත් තමන්ගේ සහකාරය නොවන කෙනෙක්ට ආදරය කරන්න එපා. එතකොට තමන් අවංකව තමන්ගේ සහකාරයට ආදරය කරන්න, ලවර්ෂිප් එකක් ගොඩනගා ගන්න, කනෙක්ෂන් එකක් කන්ටිනියු කරගෙන යන්න ඔයා බුද්ධිමත් වෙන්න ඕන. හරි. thank you. හරි. එතකොට මේ තව එකක් තමයි තරුණ දරුවනි දුවේ පුතේ අම්මේ තාත්තේ ගොඩක් වෙලාවට මේ දරුවන්ගේ සුදුසු සහකාරය හම්බෙලා ඉන්නවා නම් පේරන්ට්ස්ලා කරන්නේ ඩිස්ටර්බ් කරනවා. පේරන්ට්ස්ලා ඩිස්ටර්බ් කරනවා. කලින් FI එකක් තිබුණා, කලින් මැරි කරලා කලින් කනෙක්ෂන් එකක් තිබ්බ ඔන්න ඔය විදියට අර කන්ෆියුස් තත්ත්වයට පත් වෙන ඒ වගේ එක මේ අයිඩියාස් දුන්නාම හරි ඒ වගේ දේවල් තියෙනවා. එතකොට දැන් මේ සුදුසු සහකාරය හම්බුනහම අවුරුදු 18ත් 35ත් අතර හොයා ගන්න ඕනේ. එතකොට පොඩි කාලෙදිත් හම්බ වෙනවා නේද? චයිල්ඩ්හුඩ් එකේදිත් හම්බ වෙනවා. එතකොට අවුරුදු 18ත් 35ත් අතර හම්බුනහම පාරේදී හම්බුනා වෙන්න පුළුවන්, බස් එකේදී වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්, පාටි එකදී වෙන්න පුළුවන්, වෙඩින් එකදී වෙන්න පුළුවන්, රටකදී වෙන්න පුළුවන්, ට්‍රේන් එකේදී වෙන්න පුළුවන් හම්බ වෙනවා. දුවේ පුතේ චුට්ටක් කතා කරන්න නේද? එතකොට තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන, තමන්ගේ පර්සනැලිටි එක රැකගෙන, තමන් ලිමිට්ස් තියාගෙන, තමන් ආරක්ෂා වෙලා තමන්ට ප්‍රොටෙක්ට් එකක් වෙන විදියට. එතකොට තමන්ට සේෆ්ටි ගාඩ් එකක් තමන් විසින්ම හදාගෙන අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතුව තමන්ගේ සුදුසු සහකාරය ඇසුරු කරන්න, එයාත් එක්ක කනෙක්ෂන් එකක් ගොඩනගා ගන්න, එයාගේ ඒ කනෙක්ෂන් එක කන්ටිනියු කරගෙන යන්න ඔයා ලෑස්ති වෙන්න ඕනේ. එතකොට දුවේ පුතේ මාස 6ක්වත් ඇසුරු කරන්න ඕනේ. එතකොට එයාගේ ෆීලිංස් තේරුම් ගන්න ඕනේ, එයාගේ ආසාවල් තේරුම් ගන්න ඕන, එයාගේ කැමැත්ත අකමැත්ත ඩිස්ලයික්ස් ලයික්ස් මොනවද, එයාගේ මේ ඉකොනොමි ප්‍රොබ්ලම්ස් මොනවද, එයාට මේ ලෑන්ඩ් එකක් තියෙනවද, එතකොට එයාට ජීවත් වෙන්න මේ ඇපාර්ට්මන්ට් එකක් තියෙනවද නේද? එපාර්ට්මන්ට් එකක් තියෙනවද, එයාගේ පේරන්ට්ස්ලා කවුද, එතකොට පේරන්ට්ස්ලා කවුද, එයාගේ නයිබර්ස්ලා කවුද, එතකොට මේ සහෝදර සහෝදරිය කවුද, ඔය වගේ දේවල් අපි සර්ච් කරනවා. ඒවා සර්ච් කරන්න ගැටලුවක් නැහැ. කනෙක්ෂන් එකක් කලින් තිබ්බද නේද? ඔවා අපි බලනවා හොයලා බලලා. දුවේ පුතේ ආදරණීය තරුණ දරුවනි අම්මේ තාත්තේ මේ කනෙක්ෂන් එකක් කන්ටිනියු කරගෙන යන්න නම් අපි යහපත් කනෙක්ෂන් එකක් තියෙනවා. එතකොට යහපත් කනෙක්ෂන් එකක් තිබ්බොත් තමයි අපිට විවාහය දක්වා විවාහය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දෛවීය සහකාරය සහකාරිය සමග රණ්ඩු වෙනවා,
නේද ටෙරිබල් වෙනවා කම්පියස් වෙනවා එතකොට ගහ මරා ගන්න ඔය වගේ දේවලුත් කරගන්න ඕනේ. එතකොට දුවේ පුතේ ඔයා ලවට අවංකව ආදරය කරොත් ඔයාට ආය ආදරේ ලැබෙනවා. එතකොට වැරදි කරන්න එපා. එයා සමහරට කේලම් කියනවා ඔය වගේ දේවලුත් තියෙනවා නේද? එතකොට මේ ලව බිලුව පර්සන් කෙනෙක් විදිහට ඔයා සොසයිටි එකට යන්න ඕන. එතකොට ඕනම කෙනෙක් ඉස්සලා තමන්ගේ එන පාර්ට්නර්ට බිලුව පර්සන් කෙනෙක් වුණොත් කිසි ගැටලුවක් නෑ. 100 දෙනෙක්ද ඔයාට ඒ 100 දෙනා ඔයාව විශ්වාස කරනවා. අන්න හරි. එතකොට අන්න එහෙම තමයි මේ ලයිෆ් එක ගත කරන්න ඕන. එතකොට අවුරුදු 25 35 අතර අපි විවාහය සිද්ධ වෙන ටයිම් එක. එතකොට ඔයා 25 වෙනකොට 35 වෙනකොට ඔය හැමදේම කම්ප්ලීට් කරගන්න ඕන නේද? එතකොට විවාහය. එතකොට බොයි කෙනෙක් හරි ගර්ල් කෙනෙක් හරි ඒඩ හොඳ এডুকেෂන් ලයිෆ් එකක් ගත කරන්න ඕන. එතකොට හොඳ ජොබ් ලයිෆ් එකක් ගත කරන්න ඕන. හොඳට earn කරන්න ඕන නේද? පිරිමි ළමෙක් වුණාම මේ බොයි කෙනෙක් නම් හොඳට earn කරන්න ඕන නේද? එතකොට ගර්ල් ෆ්‍රෙන්ඩ්ටත් වයිෆ්ටත් හලකන්න පුළුවන් විදිහට හොඳට earn කරලා තියෙන්න ඕන. එතකොට ගෑන් ළමෙක් කියලා ගැටුවක් නැහැ. ගෑන් ළමනුත් earn කරන්න ඕන, ජොබ් එකක් කරන්න ඕන නේද? එතකොට earn කරන්න ඕන. එතකොට ගොඩක් වෙලාවට අපිට මූල්‍යම ගැටලු වෙනවනේ. අපිට මූල්‍යම ගැටලු කියන්නේ දුවේ පුතේ අර ආදරේ පෑල දොරින් යන්නේ මේ අඟහිඟකම් ඇති වුනහම නේද? ඒ නිසා අපිට මූල්‍යමය ශක්තියක් තියෙනවා නම් අපි හොඳ ආර්ථිකයෙන් හොඳ ශක්තිමත් නම් තමන්ගේ ලාභයට වියදම් කරන්න පුළුවන් නම් තමන්ගේ පාර්ට්නර්ට වියදම් කරන්න පුළුවන්. ඒක ලොකු ශක්තියක් නේ, ලොකු එනර්ජි එකක් නේද? ඒ නිසා මේ විවාහය දක්වා යද්දී මේ දේවල් හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම විවාහය සිද්ධ කරගන්න. එතකොට පාර්ටි එකක්, ඔකේෂන් එකක්, වෙඩින් එකක් ගන්න අපිට ලොකු ආර්ථික ශක්තියක් ඕන නේද? එතකොට ඒ නිසා මේවා කම්ප්ලීට් කරගන්න, මේවා කන්ටිනියු කරගන්න, මේවා ඉන්ටෙලිජන්ට් පර්සන් කෙනෙක් විදිහට ඉන්ටෙලිජන්ට් විදිහට අපි හිතුවොත් ඔයාට වාසනාවන්ත විවාහ ජීවිතයකට යන්න වාසනාව උදා වෙනවා. පතිනි දෙවියන්ගේ, විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා අවුරුදු 25 35 අතර කාලය තුල ගත කරන්නේ මේ යුග දිවියට වාසනාවන්ත යුග දිවියකට ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය, පත්තින් දෙවියන්ගේ ආශිර්වාදය, ශාස්ත්‍රූවරුන්ගේ දර්ශනීය ආශිර්වාදය ඔයාලට ලැබෙනවා. එහෙමනම් වාසනාවන්ත සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.